ආයුබෝවන් ගයිස් ඔන්න සුපුරුදු පරිදි අපි අදත් අරගෙන ආවා rubysto.lk YouTube channel එකෙන් ඔයාට myrendi brand එක. කියන්නේ මේ දිනවල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන myrendi brand එකෙන් එන අඟල් 10 speakers දෙකක් එන මෙන්න මේ සුපිරිම sound output එකක් තියෙන party box එකේ full unboxing video එකක් full review එකක්. ඉතින් මේ වීඩියෝ එක ඇතුලේ මේ party box එක ගැන සියලුම විස්තර තියෙනවා. ඔයාට ආරාධනා කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් comment කරන්න මේ වීඩියෝ ගැන අදහස් දක්වන්න. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයාට මේ වීඩියෝ ගැන අදහසක් ගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි මුලින්ම බලමු මේ party box එකේ තියෙන විස්තර මොනවද කියලා. ඉතින් guys මුලින්ම ඔයාට බලා ගන්න පුළුවන් මේ party box එකේ front එකේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ස්ටිකර් කරලා තියෙන මුලින්ම මේ myrendi කියලා brand name එක මේගොල්ලෝ display කරලා තියෙනවා. 10 inch dual කියලා ගහලා තියෙනවා. professional battery speaker කියලා speaker system කියලා මෙතන ගහලා තියෙනවා. මෙතන තියෙනවා මේ party box එකේ ෆොටෝ එක. ඒ වගේම යටින් ගහලා තියෙනවා remote එකයි mic දෙකයි එනවා කියලා ගහලා තියෙනවා. මෙතන තියෙනවා MR1010J කියන මේ party box එකේ model number එක. ඉතින් මේකේ අනිත් පැත්ත ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනත් myrendi ඒ වගේම TWS mode එක තියෙනවා කියලා ගහලා තියෙනවා. ඒ වගේම dual 10 inch speaker එක ගහලා තියෙනවා. ඒ වගේම MR1010J professional battery speaker system. එතකොට features ගහලා තියෙනවා මෙතන remote control එක USB FM tuner disco light ඒ වගේම recording function එක තියෙනවා කියලා ගහලා තියෙනවා. මෙතන තියෙනවා party box එකේ photos දෙකක්. මෙතන තියෙනවා speaker එකේ තියෙන functions ටික specifications ටික speaker drive එක තියෙනවා 10යි 10 woofer tweeter තියෙනවා කියලා ගහලා තියෙනවා. voltage එක 100 240 frequency එක 50 60 Hz කියලා ගහලා තියෙනවා. box size එක 400 380 925 mm කියලා ගහලා තියෙනවා. ඒ වගේම මේකේ net weight එක කිලෝ 17.1යි. ඒ වගේම gross weight එක 19.1යි. මේ quantity inside එක 1 piece කියලා ගහලා made in China අනිත් විස්තර ටික ගහලා තියෙනවා. ඉතින් ඔන්නම තමයි party box එකේ විස්තර ටික මේකේ ඔයාලට display වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු party box එක unbox කරලා මේකේ ඇතුලේ තියෙන unit එකේ විස්තර කොහොමද කියලා. ඉතින් guys MR1010J කියන party box එකේ මෙන්න මේ වගේ appearance එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ party box එකේ උස අඩි 3ක් වගේ තියෙනවා. පළල අඩියක් වගේ තියෙනවා. ඉතින් මේ party box එකේ speakers දෙක ආවරණය වෙලා තියෙන්නේ හොඳ heavy metal දැලකින්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන RGB light system එකකුත් තියෙනවා. මේ light ඔයාලට මම පස්සේ change කරලා පෙන්නන්නම්. light style ගණනාවක් තියෙනවා. ඒ වගේම හොඳ heavy plastic කින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ, ආවරණය කරලා තියෙන්නේ. ඒක නිසා මේක පෙරළුණත් බිම අතෑරුණත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බොහෝ දුරට හොඳ high plastic එකකින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන myrendi කියන brand logo එක මෙතන මේගොල්ලෝ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ side එකත් හොඳ heavy plastic එකකින් නිෂ්පාදනය කරලා තියෙනවා. back එක ගත්තොත් wheels දෙකක් තියෙනවා. ඒ වගේම back එකෙත් හොඳ heavy plastic එකක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේකේ panel board එකේ විස්තර මොනවද කියලා. panel board එකේ තියෙන options මොනවද කියලා. ඉතින් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මේකේ power on off switch එක මෙතන තියෙනවා. power off කරන්න on කරන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තේ තියෙනවා මේකේ DC AC DC input එක. මෙතනින් තමයි ඔයාලට මේකට free හම්බෙන cable එකකින් AC in කරලා ඔයාලට use කරන්න පුළුවන් වෙන්නේ සහ මේක charge කරගන්න තියෙන්නේ මේ input එකෙන්මයි. ඒ වගේම තියෙනවා මෙතන තියෙනවා 12 watt input එක. ගොඩක් party box වල එන්නේ නැති option එකක් මේ party box එකට එනවා. ඔයාලට වාහනයකින් 3 wheel එකකින් car එකකින් වගේ 12 watt current එක දීලා මේ party box එක use කරන්න පුළුවන්. ඒ වගේම audio in input එක
ඔක්සින් එක කියනවා, ඔඩියෝ ඉන් එක කියනවා, ලයින් ඉන් එක කියනවා. ඉතින් ඔයාලට වෙන පාටි බොක්ස් එකකින් හෝ වෙන ඩිවයිස් එකකින් මේකට සවුන්ඩ් එක ඉන් කරලා මේ පාටි බොක්ස් එකකිනුත් ඒ සවුන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම USB ඉන් එක, SD MMC කාඩ් ඉන් එක, ඒ වගේම මෙතන තියෙනවා mic priority on off button එක, mic එකට priority එක දීලා ඔයාලට use කරන්න පුළුවන් button එක. ඒ වගේම තව mic එකක් ඔයාලට in කරන්න පුළුවන්, extra guitar එකක් in කරන්න පුළුවන්. ඒ inputs ටික තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා සාමාන්‍ය වෙන party box වල එන්නේ නැති mic එකට antenna එකක් වෙනවා. mic එකේ FM එක connect වෙන්න antenna එකක් වෙනවා මෙන්න මේ වගේ. මේක ඔයාලට දිගෑරලා mic use කරනකොට මේක දිගෑරලා තියන්න පුළුවන්. මේකෙන් මේ ඇන්ටනා එක යන පාටි බොක්ස් වල ගොඩක් මයික් එක වැඩ කරන දුර රේන්ජ් එක වැඩි, ගොඩක් දුරට මේ මයික් එක කනෙක්ට් වෙනවා. ඒක නිසා ඔයාලට එනවුන්සින් වලදී සාමාන්‍යයෙන් අවුරුදු උත්සවයක් වගේ කරනකොට ගොඩක්ම වටිනවා මේ ඔප්ෂන් එක. ඉතින් ඒ වගේම මෙතන තියෙනවා කන්ට්‍රෝල්ස් 6ක්. දෙපැත්තේ තියෙනවා කන්ට්‍රෝල්ස් 6ක්. මුලින්ම තියෙනවා මයික් ඉකෝ එක. ඉකෝ එක ඔයාලට මෙතනින් බැලන්ස් කරගන්න පුළුවන්. මයික් එකේ මයික් ට්‍රිබල් එක මෙතනින් බැලන්ස් කරගන්න පුළුවන්. මයික් බේස් එක සාමාන්‍යයෙන් MRD බ්‍රෑන්ඩ් එකට හැම මොඩල් එකටම වගේ මයික් ට්‍රිබල්, මයික් බේස්, මයික් ඉකෝ වගේ මයික් ඩිලේ වගේ සියලුම මයික් එකේ සියලුම ඔප්ෂන්ස් ඔයාලට සියලුම සවුන්ඩ්ස් ඔයාලට බැලන්ස් කරගෙන ඔයාලට අවශ්‍ය පරිදි බැලන්ස් කරගෙන යූස් කරන්න පුළුවන්. එතකොට මයික් ඉකෝ එක, මයික් ට්‍රිබල් එක, මයික් බේස් එක, ඒ වගේ මේ පැත්තේ තියෙනවා මයික් ඩිලේ එක. ඩිලේ එකත් ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ගිටාර් වොලියුම් එක සහ X බේස් එක. ඔන්න බේස් බූස්ට් එකකුත් මේ ඔයාලට මේකට හම්බෙනවා. බේස් එක මදි වගේ නම් ඔයාලට මේකෙන් බේස් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්, තවත් වැඩි කරගන්න පුළුවන් බේස් එක. ඉතින් ඒ වගේ මෙතන මේන් කන්ට්‍රෝල්ස් දෙක තියෙනවා. මයික් වොලියුම් එක සහ මාස්ටර් වොලියුම් එක. ඔයාලට මේ කන්ට්‍රෝල්ස් දෙකෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා මේකේ ඉක්වලයිසර් එක. සාමාන්‍යයෙන් පාටි බොක්ස් වලට ගොඩක් දුරට එනවා අඩු ඉක්වලයිසර් එකක්. ඔන්න මේ MRD බ්‍රෑන්ඩ් එකේ බොහෝ පාටි බොක්ස් මොඩල්ස් වලට මේ ඉක්වලයිසර් එක එනවා. ඉක්වලයිසර් එක එනවා තියෙනවා හර්ට්ස් 200, හර්ට්ස් 500, කිලෝහර්ට්ස් 1, කිලෝහර්ට්ස් 5, කිලෝහර්ට්ස් 12 වගේ සවුන්ඩ්ස් රේන්ජ් ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය පරිදි ඔයාලට කනට සෙට් වෙන පරිදි ඔයාලට කනට මිහිරි වෙන පරිදි ඔයාලට සෙට් වෙන පරිදි ඔයාලට මේ සවුන්ඩ් රේන්ජ් ගණනාවක් තියෙනවා. ඒකින් ඔයාලට චේන්ජ් කරගෙන යූස් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙනවා ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක්. ඔයාලට මේක ඩිස්ප්ලේ එකේ බැටරි ලෙවල් එක මෙතනින් පෙන්නනවා සහ මෙතනින් පෙන්නනවා ඔයාලට ඔයා දැනට තියෙන මෝඩ් එක මොකක්ද කියලා. මෝඩ් එක වෙනස් කරනකොට මෙතනින් ඔයාලට මෝඩ් එක චේන්ජ් කරනකොට මෙතනින් පෙන්නනවා Bluetooth මෝඩ් එක, FM මෝඩ් එක, line in මෝඩ් එක වගේ මෝඩ්ස් ටික පෙන්නනවා. ඉතින් ওই ටික තමයි තියෙන්නේ ඩිස්ප්ලේ එකේ. ඒ වගේම මෙතන බටන්ස් ටිකක් තියෙනවා. මෝඩ් එක චේන්ජ් කරන බටන් එක, මොනවා හරි සින්දුවක් රිපීට් කරන බටන් එක සහ රෙකෝඩින් බටන් එක, ලයිට් ස්ටයිල් චේන්ජ් කරන බටන් එක සහ සින්දුවක් ප්‍රීවියස් නෙක්ස්ට් කරන බටන් දෙක සහ TWS මෝඩ් එකට සහ ඒ වගේම ප්ලේ පෝස් කරන බටන් එක සහ රේඩියෝ channel ස්කෑන් කරන බටන් එක. ඒ තුනම මේ ඔප්ෂන් තුනම මේ මැද බටන් එකෙන් තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි පැනල් බෝඩ් එක මේ MRT 1010J කියන පාටි බොක්ස් එකේ පැනල් බෝඩ් එක විස්තර කරොත් තියෙන්නේ මේකේ ඔප්ෂන් ටික. ඉතින් අපි දැන් බලමු මේකේ පිටුපස්ස පැත්තේ මොනවද තියෙන ඔප්ෂන් ටික කියලා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වීල්ස් දෙකක් තියෙනවා. ඔයාලට මේක එහා මෙහා පාසියෙන් අරන් යන්න පුළුවන් වෙන්න වීල්ස් දෙකක් දීලා තියෙනවා. මෙතන තියෙනවා බේස් එක අවුට් වෙන්න හෝල් එකක් තියෙනවා. මෙතන තියෙනවා මයිරෙන්ඩි කියලා ගහලා තියෙනවා. MR 10 කියලා ගහලා තියෙනවා. ප්‍රොෆෙෂනල් බැටරි ස්පීකර් කියලා ගහලා තියෙනවා. මේකේ අර බොක්ස් එකේ තිබ්බ ඔප්ෂන් ටිකම මෙතනත් මේගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙනවා. මේඩ් ඉන් චයිනා කියලා ඩිස්ප්ලේ කරලා තියෙනවා. හොඳ හෙවි ප්ලාස්ටික් එකක් තමයි මේ පාටි බොක්ස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඔයාට බය නැතුව යූස් කරන්න පුළුවන් මේ පාටි බොක්ස් එක. ඉතින් මේකේ ලයිට් සිස්ටම් උත් ඔයාට බලා ගන්න පුළුවන් කිහිපයක්ම. මෙන්න මේ වගේ RGB ලයිට් ස්ටයිල් ගොඩක් තියෙනවා. අවශ්‍ය විදිහට ඔයාට චේන්ජ් කරගෙන ලස්සනට යූස් කරන්න පුළුවන්. මේක රාත්‍රියට තමයි ගොඩක්ම වටින්නේ මේ ස්ටයිල්ස් ටික. ඔයාට සින්දු කියන වෙලාවට, සින්දු අහන වෙලාවට අවශ්‍ය විදිහට මේ ස්ටයිල් චේන්ජ් කරගෙන යූස් කරන්න පුළුවන්.
ඉතින් ඔය විදිහට තමයි මේකේ ඔප්ෂන් ටික තියෙන්නේ. අපි දැන් බලමු මේ පාටි බොක්ස් එකට එන ඇක්සසරිස් මොනවද කියලා. ෆ්‍රී හම්බෙන ඇක්සසරිස් මොනවද කියලා. ඊට පස්සේ බලමු මේ පාටි බොක්ස් වල සවුන්ඩ් ට්‍රැක් එකක් ප්ලේ කරලා කොහොමද මේකේ සවුන්ඩ් අවුට්පුට් එක කියලා. ඉතින් guys මේ පාටි බොක්ස් එකට එන ඇක්සසරිස් ගත්තොත් මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ හොඳ quality mics දෙකක් ඔයාලට ෆ්‍රී හම්බෙනවා. wireless mic දෙකක්. මේකට බැටරි දාලා තමයි යූස් කරන්න තියෙන්නේ. ඉතින් හොඳ සවුන්ඩ් අවුට්පුට් එකක් තියෙනවා වගේම හොඳ බරක් තියෙනවා. හොඳ quality mic දෙයක් හොඳ quality sound එකක් තියෙන කියලා හිතනවා. test 1 shake 1 test 1 කෙම්රස වේන මංගල ගීතේ ජීවිතේ මధుරස වේනා ආදර නැකත ළඟාවේ නිල්වන පියසේ පුංචි කැදල්ලේ ආදරේ දෙතුලත ගීසලේ මේ බඳු සුවඳ සදාදේ ආදර නැකත ළඟාවේ. ඒ වගේම ඔයාලට මෙන්න මේ වගේ AC කේබල් එකක් හම්බ වෙනවා. හොඳ ඔරිජිනල් කේබල් එකක්. මේකෙන් තමයි ඔයාලට charge කරගන්න සහ direct AC plug කරලා use කරන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ AUX audio in cable එක හම්බ වෙනවා. ඔයාලට මේකෙන් ඔයාගේ TV එකෙන් උනත් මේකට audio in එකක් දෙන්න පුළුවන්. මේ පැත්ත party box එකට connect කරලා TV එකට හරි ඔයාගේ audio device එකට හරි මේ පැත්ත connect කරලා ඔයාලට audio in එකක් දෙන්න පුළුවන් මේ party box එකට. වෙන party box brands වල එන්නේ නැති accessories තමයි මෙන්න මේ audio in cable එක. ඒ වගේම මෙන්න මේ catalog එකක් හම්බ වෙනවා. ඔයාලට මම මේ කියපු සියලුම දේවල් මේ catalog එකේ තියෙනවා විස්තර remote එක ගැන panel board එක ගැන වගේ සියලුම විස්තර තියෙනවා. ඒ වගේම හම්බ වෙනවා ඔයාලට remote එකක් මෙන්න මේ වගේ mode එක power on off එක stop mute ඒ වගේම volume up down කරන options EQ එක වගේ සියලුම options තියෙන remote එකක් හම්බ වෙනවා. මේකේ අර equalizer එකට අමතරව EQ option එකකුත් තියෙනවා. EQ presets තියෙනවා. ඔයාලට අවශ්‍ය preset එකක් දාගෙන උනත් use කරන්න පුළුවන් මේ remote එකට battery දෙකක් දාගෙන use කරනවා නම්. ඉතින් අපි දැන් බලමු මේ party box එකට sound එකක් දාලා sound track එකක් දාලා කොහොමද මේකේ sound output එක කියලා. ඉතින් ඔයාලට phone එකෙන් මේ වීඩියෝ එක බලනවා නම් අපි phone එකෙන් record කරන්න. ඒක නිසා මේ වීඩියෝ එක බලනකොට හරියටම sound experience එක ගන්න බෑ. headset එකක් වගේ use කරොත් මේකේ සාමාන්‍ය තත්යකට බේස් එක සවුන්ඩ් අවුට්පුට් එක කොහොමද කියලා බලන්න පුළුවන්. ඉතින් බලමු අපි සවුන්ඩ් ට්‍රැක් එකක් ප්ලේ කරලා මේකේ සවුන්ඩ් අවුට්පුට් එක කොහොමද කියලා. guys මම හිතනවා MR10i10J කියන මේ party box එකේ සියලුම විස්තර මේ වීඩියෝ එක හරහා ඔයාලට දැනගන්න ලැබුණා කියලා. ඉතින් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට තවත් වෙනත් දේවල් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න, වීඩියෝ එකට ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි අපිව තවමත් ඔයා subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. ඉතින් අපේ Facebook තියෙනවා, TikTok තියෙනවා. ඔයාලට මේ වගේ reviews ගණනාවක් බලා ගන්න පුළුවන් අපේ Facebook page එකට ගියොත්, TikTok page එකට ගියොත්. ඉතින් ඔයාලට ආරාධනා කරනවා අපේ rubystock.lk මාළඹේ showroom එකට ආවොත් මේ වගේ party box ගණනාවක් ඔයාලට ලංකාවේ අඩුම මිලට special prices එක්ක වගකීමක් ඇතුව මිලදී ගන්න පුළුවන්. අපි direct import කරන party box brands ගණනාවකින්, party box models ගණනාවකින්, මේ දිනවල ජනප්‍රිය models ගණනාවකින් party box තියෙනවා ඔයාලට ගන්න පුළුවන් මාළඹේ rubystock.lk අපේ showroom එකට ආවොත්. ඉතින් මෙන්න මේ වගේම තවත් review එකකින් හමු වනතුරු මම සමු ගන්නවා rubystock.lk මාළඹේ showroom එකේ ඉඳලා. Thank you.